HNDA 2025 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භුණා. මොකද්ද මේ HNDM කියන්නේ? උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව කියන්නේ 1964 වසරේදී ආරම්භ වුණ දශක 6කට එහා ඉතිහාසයකට උරුමකම් කියන කළමනාකරණ ශාස්ත්‍රයේ දක්ෂයන් රැසක් බිහි කරපු පාඨමාලා. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය යටතේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන පාඨමාලාවක්. HNDM පාඨමාලාව අනෙකුත් පාඨමාලාවන්ට වඩා වෙනස් වෙන්නේ ඇයි? මානව සම්පත් කළමනාකරණය, අලෙවි කළමනාකරණය යන අංශ දෙකෙන් ඔබ කැමති අංශයක් ඔස්සේ අධ්‍යාපනය හදාරා ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයෙක් වීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. ඒ වගේම HNDM පාඨමාලාව හදාරන ඔබට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශේෂ වරප්‍රසාද රාශියක් හිමි වෙනවා. ඒ වගේම HNDM පාඨමාලාව ක්‍රෙඩිට් 102ක ඉහළ අගයක් තිබෙන වසර 3ක පූර්ණ කාලීන ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කරන පාඨමාලාවක්. HNDM සඳහා ඔබ දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය තෝරාගත යුත්තේ ඇයි? කොළඹ දිස්ත්‍රික්කයේ නිස්කලංක පරිසරයක පිහිටා තිබීමත් සීමා වාසික පුහුණුව සඳහා රැකියා අවස්ථාව සොයා ගැනීමේ පහසුවත් විශේෂයෙන්ම මෙම ආයතනයේ ඉගෙනම ලබන සිසුන්ට හිමිවන අතර ප්‍රවීණ දේශක මඩුල්ලක් යටතේ රැකියා ලෝකයට ගැලපෙන යාවත්කාලීන විෂය නිර්දේශ අධ්‍යයන අවස්ථා හිමිවීම හා නේවාසිකාගාර පහසුකම්, ආපනශාලා පහසුකම්, පුස්තකාල පහසුකම්, පරිගණක විද්‍යාගාර පහසුකම්, අංග සම්පූර්ණ දේශන ශාලාවලින්ද සමන්විත ආයතනයක් තමයි මේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය. ඒ වගේම මහපොළ ශිෂ්‍යාධාර සඳහා ඉල්ලුම් කිරීමේ අනගි අවස්ථාවද ඔබට හිමි වෙනවා. තවද ඔබට මෙම අධ්‍යාපන ආයතනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහාද අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඔබ තාමත් HNDM 2025 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම් නොකළ සිසුවෙක්ද? එසේනම් 2024 හෝ ඊට පෙර වසරක අපොස උසස් පෙළ සමත් අයෙක් නම් 2025 ජූලි මාස 14 වන දිනට පෙර ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන්න.